Hi guys, welcome back to my solo log. මං අද මේ කොහෙද යන්නේ තනියම. පොඩක් කලවරත් ඇట్లా තිබ්බේ. කලවර වැටිගෙන එන වෙලාව මේ බලන්න ලස්සනට අහස පේනවා. ඉර බහගෙන යන වෙලාව. මේ වෙලාවේ මං Uber එකේ නැගලා යනවා පොඩි ඩේට් එකකට මාත් එක්කම තනියේ ස්පේන් කරන්න. ඊට පස්සේ මං ATM එකට ගියා. ATM එකෙන් සල්ලි අරගෙන මේ ආවේ කොහෙටද? මං ආවා මෙතන කොෆි ෂොප් එකට. කොෆි ෂොප් එකේ මම ඕඩර් කරා චීස් ඇන්ඩ් හැම් සෑන්ඩ්විච්, කැපචිනෝ. ඔයගොල්ලන්ට පේන කොෆි ෂොප් එක මොකක්ද කියලා. ඉතින් මේ විදිහට මගේ මී ටයිම් එක ගත කරන්න තමයි මං ආවේ. මෙතන හරිම රිලැක්සිං. ගොඩක් වෙලා ඉන්නත් පුළුවන්, එහෙම ප්‍රශ්නයක් නැහැ. හිමින් සැරේ කාලා බේලා ඊටසේ මම පොඩි ලයිව් එකකට ගියා TikTok. ඊට පස්සේ මගේ යාළුවොත් එක්කත් කතා කරා නිදහසේ. ගොඩක් මම ටයිම් එක ආසාවෙන් ස්පෙන්ඩ් කරා. As usual, food is excellent. හරිම හයි චීස් ඇන්ඩ් හැම් සෑන්ඩ්විච් එක රහටම තිබ්බා. කැපචිනෝ එකත් හොඳයි. මම වෙන්දට නම් කැපචිනෝ එකට sugar add කරන්නේ නැහැ. ඒත් මං හිතුවා අද පොඩක් sugar add කරන්නත් ඕනේ කියලා. ඊට පස්සේ sugar add කළා තමයි මං කැපචිනෝ එක sugar එකත් එක්ක බිව්වේ. ඉතින් එතනත් crowded place එකක් වුණාට අපිට නිදහසේ අපිට ඕන විදිහට ඉන්න පුළුවන්. එම කාරොත් අපිට disturb කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම හිටියා. මේ වෙලාවේ මට පොඩි වැඩකුත් වුණා. මගේ ලගේජ් එක කියන්නේ මේ බෑග් එක මම Uber එකේ දාලා වෙලා ඊට පස්සේ ෆයින් loss item ආයි කෝල් කළා තමයි ආයේ මගේ බෑග් එක ගත්ත එකේ මගේ charge එකයි power bank එකයි තිබ්බේ. ඉතින් ඔයගොල්ලොත් මතක් කරලා Uber එකෙන් බහිනකොට ඔක්කොම බඩු අරන් බහින්න. ඊට පස්සේ මම මේ pistachio cake එකත් ආයි order කරගත්තා. මේ මම ආසම කේක් එක තමයි අලුතෙන් ඇවිල්ලා තියෙන pistachio cake එක. ඒක හරිම රහයි. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. මානිකා කරලා නැගිටලා පේනවා මගේ අවුට්ෆිට් එක. මම කලිනුත් මේක ඩ්‍රෙස් කරලා තියෙනවා. මම ඉතින් අද ඩ්‍රෙස් කරා ආසාවට. දැන් මම ගොඩක් ඩයටිනුත් කරනවා. ඉතින් මෙහෙම තමයි. ඊට පස්සේ මම තව ගියා අලුත් තැනකට. එතනම walking distance තියෙන තැනකට. මම first time තමයි මෙතනට ආවේ. මෙතනට ආවිලා මම fresh juice එකක් order කරා. mango milkshake එකක් තමයි order කරේ. මම පෙන්නන එක ලොකු size එක. මේ තියෙන්නේ මෙන්න මෙතනට තමයි මම ආවේ. දැන් කොට ටිකක් රෑ වෙලා. මම walk කරගෙන ආවා. එතන walking distance හින්දා මට තාම මොන හරි බොන්න හිතන. මේ බලන්න juice එක ලොකුයි නේද quantity එක. ඊට පස්සේ මම juice එකත් බිව්වා. එතන රස කර හොඳටම රහයි. පොඩ සීනි නම් ටිකක් වැඩි. අපරාධ මට සීනි නැතුව ගන්න තිබ්බ. මට කියන්න අමතක වුණා sugar add කරන්න එපයි කියලා. ඊට පස්සේ මම Uber එකක් දැම්මා. Uber එකත් එනකන් මෙහෙම ටිකක් වෙලා හිටියා. එතනටම payment එකක් දෙන්න පුළුවන්. ළඟට self service නෙමෙයි එතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම Uber එකක් දැන් එන්න යන්නේ. මම එනන් යනවා. see ya. YouTube channel එක subscribe කරන්න. සංහර්ෂ ගුණවර්ධන YouTube channel. Uber එකද?